දෝහ කටාවල අපේ ඩෙසර්ට් සෆාරි එක්ස්පීරියන්ස් එක ගැන තමයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් කටා ඇවිල්ලා මේ වගේ කාන්තාරයකට ආවේ නැත්නම් මං හිතන්නේ මේ ටුවර් එක වැඩක් නැහැ. ඔන්න එහෙනම් බලන්නකෝ මේ වීඩියෝ එක. Hi guys, ඔන්න අපි යනවා ඩෙසර්ට් සෆාරි. ඉතින් කටාවල ඩෙසර්ට් සෆාරි vlog එකක් බලන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මං ඔටුවට යන්නේ. ඔටුව උඩ යන. ඔටුව එකේ ඉන්නවා වැද්දේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මගේ කරේ. අංගද චණ්ඩිය වගේ ඉස්සරහා ඉන්නේ. චණ්ඩිය ඉස්සරහින් ඊට පස්සේ පක්ෂර පයින්නවා. කො අපේ ක්‍රූ එක වෙන්නේ. මෙන්න ඉන්නවා අපේ නඩේගුරා. හොස්ට්. නඩේගුරා මාමා. මේ අයන්න රායන්න බියන්න රටක අපේ ඩ්‍රයිවර් මාමා. අයන්න රායන්න බියන්න රටක සුද්දෙක්. සුද්දෙක්. ඉතින් රියදුරු දෑතර දෙවි පිහිටයි කියලා අපි යනවා. ඩෙසර්ට් සෆාරි කරන කම්පැනි එකක් හරහා තමයි අපි මේ රයිඩ් එක බුක් කරේ. ඉතින් එයාලා අපි හිටිය ඇපාර්ට්මන්ට් එකටම ඇවිල්ලා අපිව එතනින්ම පික් කරගන්නවා. ඉතින් එතන ඉඳන් කෙලින්ම අපිට විනාඩි 20ක් 30ක් වගේ ටයිම් එකක් සම්පූර්ණයෙන්ම ඩෙසර්ට් එකට යන්න තියෙනවා. ඉතින් යන ගමන් පේනවනේ අපිට අටපිට බල ගියා. 100 පැනලා 120ට කිට්ටුවෙන් තමයි මෙයා කෙලින්ම ස්පීඩ් කරන්නේ. මෙතන තමයි ATV බයික් රයිඩ් එක තියෙන්නේ. ඉතින් මෙතන අපිට එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරලා මේ ATV බයික් රයිඩ් එකක් ගන්න පුළුවන්. මාර උලක යනවා බලන්න. තමයි අපි ඩෙසර්ට් සෆාරි යන වෙහිකල් එක. අපිව කාන්තාර ඇතුළට එක්කන් යන්න කලින් ඉස්සෙල්ලාම හම්බෙන ස්ටොප් එක තමයි මේ ඩෙසර්ට් සෆාරි ATV බයික් රයිඩ් එක. ඉතින් මේ එක රයිඩ් එකක් කටාර් රියාල් 40ක් වෙනවා. අපිට කැමති නම් මෙතන තියෙන බයික් එකක් අරගෙන අපිට මෙතන පුංචි රවුමක් දාලා ඒ එක්ස්පීරියන්ස් එකත් වෙනමම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන බයික් කැමති එකක් අපිට ඒ වෙනුවෙන් පික් කරන්න පුළුවන්. සෙකන්ඩ් ස්ටොප් එකේ තියෙන අපිට කැමල් රයිඩ් එක. ඉතින් කාන්තාර කිව්වම අපිට මතක් වෙන්නේ කෙලින්ම ඔටුවෝනේ. ඔටුවේ පිටේ නැගලා කාන්තාරේ වටේ යන්න පුළුවන්. ඉතින් ඊට කලින් මෙන්න මෙතනට ඇවිල්ලා අපිට හොඳ තේ එකක් බොන්නත් පුළුවන්. ඉතින් ඒ රසම රස තේ එක බිව්වට පස්සේ තමයි අපිට ඔටුවගේ පිටේ නැගලා යන්න තියෙන්නේ. ඉතින් මේ කැමල් රයිඩ් එක වෙනුවෙනුත් අපිට එක රයිඩ් එකක් වෙනුවෙන් කටාර් රියාල් 40ක් පේ කරන්න තියෙනවා. ඉතින් අපි නම් කැමල් රයිඩ් එකක් ගියේ නැහැ. හැබැයි කැමති කෙනෙක්ට යන්න පුළුවන්. මේ සෆාරි එකේදී අපි තැන් කිහිපයකින් ඒගොල්ලෝ නවත්තනවා. ඒ කියන්නේ එක එක තැන්වල එක එක ඉවෙන්ට්ස් තියෙන්නේ. අපි කලින් හිටපු තැන ATV බයික් රයිඩ්ස් තිබ්බේ. මෙතන තියෙන්නේ කැමල් රයිඩ්ස්. ඔන්න බලන්න ඔටුව. එන්නේ මේ වගේ මෙතන ඉන්න කට්ටියට පේ කරලා අපිට ඔටුවගේ පිටේ යන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙක්ට කටාර් රියාල් 40ක් charge වෙනවා. මේ ඔටුවගේ පිටේ පොඩි රයිඩ් එකක් ගිහිල්ලා එන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කැමල් රයිඩ් එක. මේ විදිහට ඔටුව පිටේ නැග්ගට පස්සේ ඒගොල්ලන් අපිව මේ කාන්තාරයේ ටික දුරක් ඔටුවගේ පිටේ එක්කගෙන යනවා. මම කලින් කිව්වා වගේ ඒ කැමල් රයිඩ් එක කටාර් රියාල් 40ක් වෙනවා. ඊට පස්සේ කාන්තාරය ඇතුළට එන්ටර් වෙන්න කලින් අපේ වාහනේ ටයර් වල ප්‍රෙෂර් එක අඩු කරනවා. ඉතින් ප්‍රෙෂර් එක 12ට 13ට වගේ ඒ තරම් ලෝ කරලා තමයි කාන්තාරය ඇතුළට මේ විදිහට අපි එන්ටර් වෙන්නේ. We are ready for the adventurous ride. Seat belt දාලා එල්ලිලා ඉන්න කෙලින්. මට එල්ලෙන්නේ කරන්නේ. ඔන්න දැන් තමයි ඇඩ්වෙන්චරස් රයිඩ් එක පටන් ගන්න. පේනානේ කෙලින්ම උඩින් යන්නේ. ඉතින් පටන් ගද්දි දැන් අපි හැමෝම පන බයේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. හැබැයි ඇතුළේ යද්දි නම් ඒකේ වෙනමම ආතල් එකක් තියෙනවා. ඉතින් අපි එක්කන් යන මේ ඩ්‍රයිවර් අයියා ගොඩක් එක්ස්පීරියන්ස් කෙනෙක්. ඒ වගේම මේක ඇතුළට යන්න කලින් ගොඩක් ලොකු සිකියුරිටි චෙක් එකක් කරලා තමයි එයාලා මේ වාහනේ මෙතනට දාන්නේ. ඉතින් මෙතන තියෙන ආරක්ෂාව ගැන එයාලා ගොඩක් සහතික වෙනවා. මේ වාහනේ ගොඩක් කම්ෆර්ටබල් හින්දා අපිට ඒක ඇතුලේ ලොකු බයක් දැනෙන්නේ නැහැ. හැබැයි පිටින් යන අනිත් වාහන යන විදිය දැක්කහම අපිට මේ ගැන තවත් වැඩියෙන් බය හිතෙනවා. ඒ බොරුවට යන්නේ. මේ ඇත්ත. ඒක මැෂින් එකක්. රෝලර් කෝස්ටර් රයිඩ් එකක් වගේ කෙලින්ම නියමයි අයියා. රෝලර් කෝස්ටර් මොනවද? ඉෂාරා යාරම්
එහෙමනම් අපේ ඇඩ්වෙන්චරස් රයිඩ් එකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලටත් බලා ගන්න පුළුවන් අපි මේ රයිඩ් එක කොයි විදිහටද ගියේ කියලා. ඉතින් බලන හැම තැනකම සම්පූර්ණයෙන්ම කාන්තාරේ විතරයි තියෙන්නේ. මේක ඇතුළේ යනකොට නම් ඇත්තටම එක වෙනමම ෆන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේක ඇතුළේ වාහනේ ගොඩක් කම්ෆර්ටබල් හින්දා අපිට ලොකු බයක් දැනෙන්නේ නැහැ. හැබැයි ඉස්සරහා යන වාහනේ යන විදිහටම තමයි අපිත් යන්නේ. ඒ වාහනේ යන විදිහ දැක්කම නම් අපිට ඇත්තටම බය හිතෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ වගේ රටකට આવොත් ඔයාලත් එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක් තමයි මේ ඩෙසර්ට් සෆාරි කියලා කියන්නේ. ඉතින් එහෙනම් බලන්නකෝ මේ වීඩියෝ ක්ලිප්ස් ටික. real roller coaster experience. ලස්සන කොහොම සීනරි එක. යනවා ඔන්න දානවා. ඔයා උඩින් එල්ලලා අල්ලගන්න චුටි. එහෙපත් ගම්බෙත්. මෙච්චර අවුලක් නෑ. ඒ කියන්නේ අපිට අපේ එක බය හිතන්නේ නෑ මචං. අර ඇතුළ අනිත් ඒවා තමයි බය හිතෙන්නේ. මේ වාහනේ කම්ෆර්ටබල් නෑ. දැනෙන්නේ ඒ ඇතුළේ යනත් ඒ වගේ. මොකද වැඩි දැන්නේ? අයිස්කට වගේ කාන්තාරේ. පොඩි එකා කාලේ. Milk. Thank you. Saffron. This is milk with saffron. Sunset එකේ ඉන්න. Right. කලින් පෙන්නපු ATV
paid camel ride ඒ වගේ දේවල් අපිට රියල් 30 ගානේ නැත්නම් රියල් 40 ගානේ ඇඩිෂනල් පේ කරලා ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් කටා ගැන මේ vlogs ගැන වැඩියෙන් දැනගන්න ඔයගලන්ට පුළුවන් අපේ Christian Hansi vlogs YouTube channel එක subscribe කරන්න. ඒ වගේම